ඉතින් guys අද අපි ගහන්න Supreme back day එකක්. It's fucking Sunday bro, so it's fucking back day. මාත් එක්ක ඉනවා දිදුලා. Say hi. Hi. අද අපි ගහන්න යමන් ගුණා කිස්සු යකා. ඒ ගලන්න රීල් ගහලා තියෙන්නේ කෙලිම ජිම් එකට ගියා. full සපත් දෙන්න දෙන back එකයි කිට මගලා තියෙන්නේ ආයි. back එක මග නැරිල්ලක් තමයි දින්නේ නේ බං. ආයෙත් තමයි. අද මේ පුළුවන් තරම් full time focus කරලා ගහන්න යන්නේ set back එක exercise හතරක් සම බයිසෙප් වල දෙකක් අයින් තමයි ලයින් කරන්න යන්නේ. අපි නම් බලමු vlog එකේ මොකද වෙන්නේ කියලා. අර දිදුල යෝ අපි ගාව තියෙනවා මේ ප්‍රී එක තියෙනවා Nexus එකේ කැපෙන් 400 කැපෙන් 500ක් තියෙන එක තියෙනවා 450 තියෙන end of the days මොකද්ද ගන්න. නිල්ල එක ගන්න කියලා කියන්නේ. අර මේ ගැවුවොත් නම් බාදුර කාට නිම්බයක් නැහැ බං. මේ ගහන්න කියලාද කියන්නේ. එහෙනම් guys අපි මේකෙන් double scoop වගේ යනවා 1000 mg 1000 mg. Let's fucking get the gains up gang. ඉස්සෙල්ලාම පොඩි walk set එකක් ගහ ගන්න ඕනේ. ඒකටම මසල්ලේ ගන්න light පොඩි pump එකක් ඇවිල්ලා injuries අඩු වෙලා හොඳ සෙල්ලම් ගන්න පුළුවන්. මේක short term හිතන්නද long term කරන්න ඕනේ. නැත්නම් long term එකේ පොඩ අමාරුයි injuries ආව ගමන් මාස 7ක් දෙකලා ඉන්නවා. අනිත් ඒ පුළුවන් තරම් ඕගොල්ලෝ මෙතන පුළුවන් තරම් control ගහන බලන්න squeeze කරන්න stretch and squeeze. මසල් එක හොඳට හරියට stretch and squeeze වුණාම තමයි ඒක grow වෙන්නේ. හොඳ lean nutrition යන්නේ මසල් එකට. නියමයි. මේ අපේ පළවෙනි warm up set එක යන්නේ. මේකට පස්සේ කෙලින්ම working sets ගහනවා set 3ක්. අපේ පළවෙනි working set එක ගහන්න යන්නේ. මේක පුළුවන් තරම් 12 10කට ගහන්න යන්නේ. pump එක ගන්නවා. ඒකේ නම් කොච්චර හොයි පුෂ් කරන්නේ මේක අලින් කරන්නේ. අපි අපේ last set එක ගහන්නනේ. දැන් මගේ back එක හොඳට pump වෙලා තියෙන්නේ. හැබැයි jeans තාම ඇවිල්ලා නැහැ. මොකද gym එකේ ටිකක් සීතල දවසක්. මම අපි push කරනවා කොහෙම carbs වලලා තියෙන pre-workout meal එක. It's time to fucking get the game bro. Let's go. අපි exercise දෙක මේක අපි වන්නා මොකක්ද ගහන්න යන්නේ. මේකෙත් warm set එකක් ගහලා working set එකක් ගහලා මේක පුළුවන් තරම් squeeze කරන්න දෙන්න stretch and squeeze. මේකේ තනියම back එකේ laptop එක focus වෙන්නේ. මේක ඇත්තටම back එක size එක සහ අර taper ගතිය හදන්න අපි ගහලා බලමු set එක. අපි දැන් අපේ second set එක ගන්න ඕනේ. මේක අපි heavy යනවා. කලින් දලා ගොඩක් heavy. මේ එච්චර heavy නේ. strap දාලා තියෙන්නේ. පුළුවන් තරම් back එක focus කරන්න program එක අඩු කරලා ගහලා බලන්න set එක. දැන් දිදුලගේ සෙට් එක තියෙන දිදුල ගහන හැටි අපි බලමු. නියමයි බා.
හොඳ පුළුවන් තරම් ස්ට්‍රෙච් and squeeze කරලා හැදලා යන්න control reps ගන්නීමයි අන්න ඕක තමයි වෙන්න ඕනේ පුළුවන් තරම් squeeze control ගන්න එතකොට මසල් එක දැනෙනවා fatigue වෙනවා growth එකක් වෙනවා එච්චරයි වෙන්න ඕනේ දැන් ප්‍රියංගලට දිනුල ගහන එක 12ක් වගේ ඒත් එයා දැන් 8 ගහද්දි හොඳටම fatigue වෙලා ඉන්නේ ඒක තමයි වෙන්න ඕනේ ගහන rep ගන්නට weight එක moderate ගාලා හොඳට පුළුවන් තරම් muscle එකට focus කරන්න මේකේ තනිකර back එක activate වෙලා තියෙන්නේ හොඳ posture එකකින් ගන්නවා ඒක තමයි වෙන්නේ නැත්නම් injuries තමයි කලින් වෙන්නේ දැන් අපි වන්නම් බෝයිගේ last set එක ගන්නන්නේ මම 32කට weight එක වැඩි කරා මේක ඉතින් ඇදිල්ලක් තමයි ඉතින් last set go heavy or go home let's go දැන් කඩ ගන්න fail to failure. Pedal lenar then. ගහන්න සෙට් එක ජිම් තුන නැති වෙන්නම ගහන්න ප්‍රේ වර්කවුට් ඔය යූස් කරලා තියෙනවා හිත වෙන්නම ගහන්න හිතෙන්නම ගහන්න එච්චරයි අපි ගහන්න යන්නේ ලැප්පුල්ට මැග්නම් ග්‍රිප් එකේ ක්ලෝස් ග්‍රිප් ගන්න කලින් හම්බෙලා තියෙන එකේ මම ගන්න උඹලා පුළුවන් තරම් බෑක් එකේ බිග්නස් එකයි තික්නස් එකලා ફોකස් කරන්න යන්න so let's start දෙකත් අපි දැන් වැඩි වෝම් සෙට් එකක් ගන්න කියලා වර්කින් සෙට් වලට බහිනවා බෑක් එකේ හොඳ වෝම් අප්ලා පම්පලා දින වෙලාවේ දෙහිල්ලක් තමයි යන්නේ දැන් දිදුල ගහන්න යන්නේ පේනට යා ගහන කන්ට්‍රෝල් එක පුළුවන් යාගේ තනිකර බෑක් එක තමයි වර්ක් වෙන්නේ මේ ගහන වේට් එක හොඳට ලයිට් වෙන්නත් හොඳ නැහැ හොඳට බර වෙන්නත් හොඳ නැහැ මේ වගේ හොඳ කන්ට්‍රෝල් රෙප්ස් ගහන්න පුළුවන් සාමාන්‍ය චැලෙන්ජින් වෙන වේට් එකක් තෝරගන්න දිදුලට දැන් මහන්සි යා මගේ සප ඉල්ලනවා ඒතකොට ගාන්න ජිම්බෝ කෙනෙක් හිටිය ගාන්න ස්ක්වීස් කරද්දී උදව් ගන්න ඕනේ let's go 3 2 1 down squeeze නියමයි come on control it control නියමයි බා come on squeeze නියමයි බා අන්න ඒක තමයි කොහොමද අපි බෑක් එකේ ලාස්ට් ලෙවල් එක ගහන්න පුළුවන් තරම් විත්නස් එකයි තික්නස් එකයි දෙකම ෆෝකස් කරලා අපි ලෝගෝ එක අදින්න යන්නේ අපි මැග්නම් ග්‍රිප් එක මත මේක පාවිච්චි කරන්නේ මේක ටිකක් ක්ලෝස් කරන්නේ එතන මේකේ ෆෝකස් වලින් ඉන්ටරැක්ට් වෙන්නේ නැහැ ස්ට්‍රැප්ස් ඕනේ නැහැ මට ස්ට්‍රැප්ස් වල තුන අනිත් එක එතන මේක තනිකර මූවමන්ට් එක පුළුවන් තරම් බෑක් එක ස්ක්වීස් කරලා ක්‍රිස්මස් ට්‍රී ලෝ බෑක් මිඩල් බෑක් ඔක්කොම ටාගට් කරලා හිට කරලා අපර් බෑක් එක ලාඩ් හිට කරලා මේක හොඳම එක්සර්සයිස් එක මේක ස්කිප් කරන්න එපා බෑක් එකේ විත්නස් එක එස්තෙටික්ස් හදන්න ඕන අනිවාර්යයෙන්ම ගන්න එක්සර්සයිස් එක සෙට් එක ගහලා පටන් ගන්න මොන ඉන්ජරි ස්ටාවක් කරලා හල්ලනවා නම් කිසිවක් ගන්න සල්ලි ගන්න අපරාධ සල්ලි වේස්ට් කරලා පුළුවන් තරම් අනස් කරන කෙනෙක්
බයිසෙප් එක ටාගට් කරගන්න. අපම එක්සර්සයිස් දෙකක් ගහන සෙට් දෙක වගේ. පුළුවන් තරම් බයිසෙප් එක පම්ප් කරලා පුළුවන් තරම් ග්‍රෝත් එක ගන්න බලන්න. මොකද දැන් 18 weeks of show එකට ගහලා බලන්න. ඉස්සෙල්ලා පටන් ගන්න මම සීට් ඩම්බල් කර්ල් එකකින් පොඩි ස්මෝල් වෙට් එකේ පටන් ගත්තා. වෝක් එකක් දෙන්න. එච්චර වෝක් එකක් ඕනෙත් නැහැ. බට් ස්ටිල් ඉන්ජරි පුළුවන් තරම් වාක් කරගන්න.